අවසාන වශයෙන් මට මේක තවත් දරා ගන්න බෑ. මේ ජපානේ මට ඉන්නත් බෑ. ආපහු ලංකාවට ගිහින් මූණ දෙන්නත් බෑ. මේක මගේ තීරණයක්. හැමෝම හැම දෙයකටම තනියම බොනවනේ. අපිට නෑ. තනියම බොන්න. මොකක් ප්‍රශ්නද? ප්‍රශ්නයක් වුණත් එකයි නැතත් එකයි. ඕම බොන්න බා තනියම. බොව්. මම මේ ඉදම මිටික්කුයි කිවුති ටික්කුයි අරන් ගන්න. බොව්. නෑ ඔය එහෙම මොකුත් නෑ. ඇත්තකෝ ජාමේ පුක්ක මූණ දිහා ඉන්නේ කේස් එකක් තමයි. කිය මොකෙස් නෑ මොකුත් නෑ ඔය. නැත්තම් ඉතින් බොබේ තනියම බොන්න ගන්න ප්‍රශ්න නැත්තම් මේ මෝඩෙක් වගේ තනියම බීලා මැරෙන්න දැන් දෙපා බා. බොනවනම් මට කතා කරපන්. දෙන්නත් ඒ ගාමු. තමුසෙට මේක බොන්න බෑ ඔය. මේ දැන් මට කියන්නේ මට බොන්න බෑ කියලාද ඔබ කියන්නේ? ඔබ දැකලා තියෙනවද මේ ටෝකියෝ එකේ කවදාවත් මම නිකන් මේ තොර වෙලා චොකා වෙලා තියෙනවා බලන්නේ මේ අපි යනවා බා යන්න දෙන්න බම් කතා කරාද මට නෑ මට එහෙම වුණා මේ ඔක මොකෝ මේක තමුසෙට බොන්න බෑ ඔය මේක ලංකාවෙන් ගෙන්න ගත්තේ මේවා ෂුවර් දෙන්න යකෝ එහෙනම් අනිවාර්යෙන් උගුරක් හරි දීපා මේ බලපන් මයිලුත් එක කෙලින් ගලා ඔය ගැහුවට පස්සේ මේ වක්කොට හැඹරලා මේ තියා උගුරක් හරි බොමෝගෙන් මේක උගුරක් හරි බොමෝ මේක තියෙන්නේ අරක්කුනේ මේක තියෙන වහවල් බේබත්තු එක්කමට මැරෙන්න දීපන් නැත්තම් තෝම බීපන් ආ මැරිය යකෝ වහබොන්න උඹට පිස්සුද ඒකටද බයකෝ මේ ආවේ ඔබ මොඩෙක් අය වැඩ කරන්නේ ඔබ මම් බිර මරනවනේ වහබොන්න තනියෙන් බීපන් ඔබ මොඩෙක් නේ මම කියපන් දැන් ඇත්තට මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ දැන් බයි වහබොන්නේ මට මේ රෙද්දවල් එපා වෙලා ඔය තියෙන්නේ මුලින්ම යමතෝ ගාලා මගේ කොන්ද රිදෙනවා ඒ මදිවට අර ගිජුබිල් වසන් කොල්ලෝ කාර්යය මම නැමෙන වාරයක් පාසා මගේ පුකට ගහනවා දැන් ඔය ඔබේ කොන්දේ අමාරුවට පුකට ගහන එකටයිද බං බාබොන්න කියේ නෑ ඔය නිත්තක සීතල ආපෝ සික්කේද අයියෝ නෑ ඔය තමසල පිස්සුද මං කිව්වේ මේ ක්ලයිමේට් එක ගැන සීතල අල්ලනවා ඇට දෙක ගල් වෙන්න රස්නේ කාලේට රස්නේ අල්ලනවා ඇට දෙක පෑගෙන්න ලංකාවේ මේම නෑනේ ඔයි මේ ලංකාවේ නෙමෙයිනේ ඔයි මේ ජපානේනේ තමසෙට ඔච්චර පැට දෙක බහිනවනම් ඉනවට ගැටයක් දාලා ඔය වගේ ප්‍රශ්න වලට මැරෙන්නද හරින්නද බා මේ මේක සීටේ තියන කපන් මේ අර මේ ගන්න අනිත් එක තමයි ඔය මගුල බෙරි බතුයි යමු මාළුයි තමසෙම කොහොමද ඔය හැමදාම මගුල කන්නේ නොදකින් ඔබට එනං උයාගෙන කන්න තමයි වෙන්නේ ඔබ උයන්න දන්නේ නැත්නම් පෙන්කි පොඩ්ගේ වීඩියෝ එකක් බලන්න. ඒ උයාන කාප. මාත් එහෙම කරා. හරි කොහමද උයාගෙන කෑව කියනකො අපිත් කොල්ලෝනේ. අපිට තාතෙල්ල එකක් තියෙන්න බෑ. බොහොම අමාරුවෙන් කෑල්ලා ටෝක් කරලා ගෙදර ගෙනල්ලා දෙපැත්තට කරලා ක්ලීනින් මැෂින් එක පටන් ගත්ත විතර මෙන්න එහා ගෙදර චප්පාවිල්ල උරුසයි කියන. ලැජ්ජයිනේ ඔයි. ඊට පස්සේ ඉතින් දෙන්නට අදාළ සද්ද ටික දෙන්න SMS කරගත්තා. ඒ කියන්නේ ගානව නැතුව ඉතින් හරි මට තමස කියනකො තමසට පුළුවන්ද කියලා සිංහල සින්දුවක් සද්දට අහන්න සුදු ඇඳුමින් සැරි මුවාසර ඇල්ලේ කියලා එනකොටම මෙන්න කළු ඉනුලිය ඇඳගෙන පොලිසියෙන් එනවා අපි ලංකාවේ වෙද්දි හීනියට අඩියක් ගහලා කොන්සර්ට් එකක් බලලා ෆුල් ෆන් එකේ හිටියනේ අයියේ මට නම් මේ රෙද්දවල එපා වෙලා තියන්නේ අයියේ යකෝ බිනිල් වල්කොලෝගේ කෑගෙන හිටපන් මම මේ ඉබට කියන්න ආවෙත් කාලෙකින් ලංකාවේවත් ගන්න බැරි තරම ආතල්ලක් ටෝකියෝ වල ගන්න පුළුවන් ඉතින් ඔබ මැරෙන්න යනවනම් ඔබ මැරියා අර ගාලා දැන් අනේ මේ දැන් ඉතින් මැරෙන ගැම්ම ගියා මම මේ මැරෙන එකත් කඩා කප්පා කරලා මෙතන මගුලක් කියන්න එපා ඔය මේ මොකද්ද කේස් කියන සීන් එක තමයි ආයුබෝවන් ටෝකියෝ ඔව් බා සැප්තැම්බර් 20 තිබාකෙන් සකුරා ග්‍රවුන්ඩ් වල තමයි වැඩේ තියෙන්නේ ඔබ දන්නවද කවුද එන්නේ කියලා ඔබ දන්නවද කෙලින්ම මස්සුරන්ට පොඩි බැන්ද කවුද සරිසුරිත් එක්කෙනා නිවුස් ඒ වගේම මචං විදලා පිමල ගියත් වෙලාවට තෙන්න සෙන්ට්‍රිගේට් වෙනවා ඔය හැම දෙයකටම වඩා බුදු අම්මෝ මං මේ ඇදියා කොච්චර බලා හිටියද නොබලාම මාදිහා යනවා රයිට් චාරුකා පිස්සුවක් බං පිස්සුවක් ඔය හැම දෙයක්ම බලාගෙන ටිකෙන් එනවා ගයන් පෙරේරා ගයියා පිස්සුවා බලපන් අඳුරනවද කියලා මම කී හනුමන්තා වඳුරන්ගේ මහදඩ මුත්තා දඬු මුනරේ නැගලා ආසින්නෙන්නා ඔයා ජයශ්‍රී අඩේ මරු ඔයි පට්ට ආතල්ල ගන්න තියෙන්නේ ඉතින් වැඩේ කම්පිය කරන්න හිතාදර සාරාන් නෙමේ සුමිලාන් ඒ විතරක් නෙමෙයි දැන් ඔබ බඩගිනි කණ්ඩ විදියන්නේ හරියට කටරාට ගිය කියන්නේ ෆුඩ් ෆෙස්ටිවල් එකකුත් තියෙනවා ලංකාවේ ඉවෙන්ට් කම්පැනියක් ජපානේ නොකරපු විදිහේ වැඩක් තියෙනවා. ඔබ දන්නා ස්ට්‍රීට් ෆයිට් සීන් එකකුත් තියෙනවා බං මේක ඇතුලේ. නෑ. තාම පොඩ්ඩක් මේක බලන්න නැතුමනේ ඔය මැරෙන්නේ.
මෙච්චර ලොකුවට මේ කවුද ඔය කරන්නේ? ආයිති වෙන කවුද බං? එම්පයි වෙස්ලත් එක්ක හැමදාම වගේ ආලෝකටු ජැපෑන් ටීම් එක. ඔය අයියාගේ EAD ටීම් එකකින් ඉන්නවා සෙට් කරලා වැඩේට. අම්මට මරු. ආයිතින් අහන්න දෙයක් නැහැ එහෙනම්. ඒක නෙමෙයි. තමුසේ මෙහෙම මම මේකට කියන්න ආවේ ඉතින් ඒක මේ රැලිබර්ඩ් 200ක් දාලා තියෙන කබල් ටිකට් 50කුත් එක්ක. දැම්ම ගත්තොත් ඉතින් දෙන්න නෝ. මොකද අපි දෙන්නම තමු කියන්න. අම්මනේ ඒ කොහොමද? නෑ ඒක ඇත්තට කේසයක් නෑ බං. මෙන්න මේ සයිට් එකට ගිහලා ගන්නත් පුළුවන්. නැත්තම් හුරුගොමියක් දාලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන් බං. කිසිම ඇඩිෂනල් ෆී ගන්න නැතුව. ඒවත් නැත්තම් ඉතින් එදාට ගේට් එකෙන් ගන්නත් පුළුවන්. නෑ. අපි උරුකුමියක් ගහලා ගෙදරටම ගෙන්න ගමු. ඒකනේ කියන්නේ සොද්දා. ඒ නැති මරත් එක්ක දානවා ඈ මන් දෙන්නත් තවද. වැඩි විස්තර සඳහා මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් පළවෙනි කමෙන්ට් එක බලන්න.